අයිබෝන් සුබ දවසක් හැමෝටම. රාජ්‍ය සේවයේ මෙතෙක් අනියම් එහෙම නැත්නම් කොන්ත්‍රාත් ආදේශක తాවකාලික විදියට සේවය කරපු සේවක සේවිකාවන්ට සුබ පණිවිඩයක් කියන්න මේ වීඩියෝ එකේ ගේනවා. ඔයාලට ස්ථිර පත්වීම් ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා. ඒ 2026 4 දින නිකුත් කරන ලද 11/2026 කියන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් දැනුම් දීලා තියෙනවා. රාජ්‍ය සේවයේ දැනට නියැලීලා සිටින අනියම් ඒ වගේම කොන්ත්‍රාත් පදනම මත එහෙම නැත්නම් తాවකාලික ආදේශක විදියට සේවය කරපු සේවක පිරිසට ස්ථිර පත්වීම් ලබා දෙන්න චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේකෙදි මෙන්න මෙහිමයි වෙන්නේ. 2019 ඉඳලා ස්ථිර වෙච්ච විදියට තමයි ඔබට ස්ථිර පත්වීම ලබා දෙන්නේ. එතකොට 2019යි 1 දිනට ඔයා දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඔබ දැනට ඔය රාජකාරී කරන අනියම් ආදේශක తాවකාලික පත්වීමක ඔයා මෙතෙක් රැකියාව කරානේ. එතකොට ඒ රැකියාව දින 180ක් අඛණ්ඩව රාජකාරියේ නියැලිලා ඉඳලා තියෙන්න ඕන. ඔයාට මේ ස්ථිර පත්වීම ලබන්න නම් මේක එක සුදුසුකමක්. ඒ වගේම මේ ස්ථිර පත්වීම් ලබා දෙන්න සුදුසුකම් ලබන සේවා ගණ තමයි PL1, PL2, PL3 කියන සේවා ගණ. ඒ වගේම MN1, MT1, MA11 සහ MA12. ඒ කියන්නේ ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීන් ඕන ගණයේ PL1 කියන සේවා ගණය. ඒ වගේම අර්ධ ශිල්පීය PL2 කියන සේවා ගණය, ඒ වගේම ශිල්පීය PL3 කියන සේවා ගණය, ඒ වගේම කල්පනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ MN1, ඒ වගේම තාක්ෂණික ඛණ්ඩ MT1, තාක්ෂණික ඛණ්ඩ MT1, තාක්ෂණික නොවන MA11 සහ තාක්ෂණික නොවන MA12 කියන සේවා ගණ වලට අයත් නිලධාරීන් තමයි මේ විදියට සුදුසුකම් ලබන්නේ ස්ථිර පත්වීම් ලබන්න. එතකොට අර සුදුසුකමක් තියෙන්න ඕන 180ක අඛණ්ඩ සේවා කාලයක් තියෙන්න ඕනේ. ඒ වගේම යටකේ සේවා ගණ වලට පමණයි මේ ස්ථිර පත්වීම් ලබා දීමට කටයුතු කරන්නේ. ඉතින් මේ චක්‍රලේඛයේ කියලා තියෙනවා 2019 1 දින සිට ස්ථිර පත්වීම ක්‍රියාත්මක වුවද මෙම චක්‍රලේඛය නිකුත් කරන දිනට අනුමත ස්ථිර සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු පවතින්නේ නම් පමණක් අදාළ පුරප්පාඩු සලකා ස්ථිර පත්වීම ලබා දීම කළ යුතුයි කියලා. ඉතින් ඒ කියන්නේ ඔබේ ආයතනයේ තියෙන සේවක සංඛ්‍යාවක්. එතකොට අන්නේ සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු තියෙනවා නම් අන්නේ පුරප්පාඩු වලට ස්ථිර පත්වීම ලබා දෙන්න කියලා මුලින්ම කියනවා. ඒ වගේම එහෙම කිව්වට තවත් විදිහකට කියනවා ඊට යටින් එසේ වුවද අනුමත ස්ථිර සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු නොමැතිනම් තනතුර දරන්නාට පෞද්ගලික වනසේ ස්ථිර පත්වීම පවත්වාගෙන යා යුතු අතර එම තනතුර දරන්නා වෙනත් සේවයකට අන්තර්ග්‍රහණය වීමෙන්, උසස් වීමෙන්, විශ්‍රාම යාමෙන්, ඉල්ලා අස්වීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා පුරප්පාඩු වූ විට එම තනතුර අහෝසි වූ වාසේ සැලකිය යුතුය. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ මේ කාඩ එකේ ස්ථිර වල කාඩ එකේ පුරප්පාඩු නැහැ. නමුත් ඔයාලගේ වැඩ කරනවා අනියම් සේවකයන් විදියට වැඩ කරනවා කීප දෙනෙක්. එතකොට කරන්න ඕන පුරප්පාඩු නැත්තම් ඒගොල්ලෝ දැනට ඒ වැඩ කරන තනතුර එහෙමම යාට පෞද්ගලික වෙච්ච තනතුරක් විදියට ස්ථිර කරගෙන යනවා. හැබැයි එයා යම්කිසි වෙලාවක විශ්‍රාම ගියොත්, සේවයෙන් අස් වුණොත්, එනම් උසස් වීමක් ලැබුවොත්, එහෙම නැත්නම් සේවා අන්තර්ග්‍රහණයක් සිද්ධ වුණොත්, මෙන්න මේවා සිද්ධ වුණොත් එතකොට ඒ තනතුර එතනින් අහෝසි වෙනවා. එයා එතෙන්ට නැවත කෙනෙක් පුරවන්න බෑ. අන්න ඒ විදිහට තමයි මේ චක්‍රලේඛය හදලා තියෙන්නේ. පුරප්පාඩු තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ආයතනයේ පුරප්පාඩු අදාළ මේ ස්ථිර පත්වීම ලබා දෙන්න පුළුවන්. පුරප්පාඩු නැත්නම් අතිරික්ත සේවකයන් පිරිසක් අනියම් විදියට ඉන්නවා නම් ඒ අයට ඒ තනතුර ස්ථිර කරලා දෙනවා. හැබැයි ඒ අය ගියාට පස්සේ ඒ තනතුර එතනින් අහෝසි වෙනවා. ඒ විදිහට තමයි ආයතනයේ ප්‍රධානියා කටයුතු කරන්න ඕන. දරන්නාට පෞද්ගලික වනසේ අදාළ ස්ථිර පත්වීම ලබා දී ඇති විට අදාළ නිත්‍ය තනතුරු වල පුරප්පාඩු ඇති වූ අවස්ථාවකදී නව බඳවා ගැනීම නොකළ යුතු අතර මෙම සේවකයන් අදාළ පුරප්පාඩු වලට
ගැලපුම් කිරීම කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතියෙන් සිදු කළ යුතුයි. ඒ කියන්නේ පුරප්පාඩු නොමැතිව අපි කෙනෙක්ව තවත් ස්ථිර කරගන්නවා මේ ආයතනයක. නමුත් අපේ ස්ථිර තනතුරු වල ඉන්න අය ඉන්නවනේ. අන්න ඒන් කෙනෙක් විශ්‍රාම ගිහිල්ලා හෝ මොනවා හේතුවක් නිසා එතන පුරප්පාඩු වුණාට පස්සේ එතෙන්ට අලුතෙන් කෙනෙක් බඳවා ගන්න බෑ. එතකොට ඒ අලුතෙන් කෙනා අර පුරප්පාඩුව වෙනුවට අර අපි ස්ථිර කරපු කෙනාව එතෙන්ට දාන්න පුළුවන්ද කියන එක ගැලපුම් කරන්න පුළුවන්ද කියන එක කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් විමසා ඔහුගෙන් අනුමැතිය ලබා ගත යුතුයි කියන එක තමයි චක්‍රලේඛයේ ඒ වගන්තියෙන් කියා සිටින්නේ. ඔබට හිඟවැටුප් ගෙවීමක් සිදුවන්නේ නැහැ. ඔබ 2019 ඉඳලා ස්ථිරපත් වීමක් ලැබුවා වාසේ සලකලා වැටුප් සැකසෙනවා. නමුත් හිඟවැටුප් ගෙවීමක් සිදුවන්නේ නැහැ. ඔබට 2019 වැටුපේ සිට ගලපගෙන ඇවිල්ලා දැනට 2026 වැටුපට ගලපලා ඒ වැටුපේ ඉඳලා තමයි ඔයා ඉදිරියට යන්නේ. එතකොට වාට සේවා කාලයත් එතකොට 2019 ඉඳලානේ මේ හැදෙන්නේ. එතකොට 2019 සිටම සේවා කාලයත් ඔබට ලැබෙනවා. එතකොට වාට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඉක්මනින් ඊළඟ ශ්‍රේණියටත් උසස් වීම ලබා ගන්න පුළුවන් තත්වයක් මේ චක්‍රලේඛය අනුව පෙනෙනවා. ඉතින් හොඳ චක්‍රලේඛයක් විශේෂයෙන්ම ආයතන ගණනාවක ස්ථිර වෙන්නේ නැතුව සේවකයන් හිටිය අවුරුදු ගාණක්. ඉතින් හොඳ තීරණයක් ලබා දීලා තියෙනවා රජය විසින් මේ ස්ථිර වෙච්ච නැති අනියම් తాවකාලික ඒ වගේ සේවකයින්ට මේ ස්ථිරපත් වීම ලබා දෙන්න කටයුතු කිරීම සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව ආයතන විසින් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඒවා ආයතන ප්‍රධානීන් විසින් කාලට වේලාවට ගනී. ඒවා ඉතින් ආයතන ප්‍රධානීන් විසින් කාලට වේලාවට අරගෙන මේ ස්ථිරත්වය ලබා දිය යුතු සේවකයන් ඉක්මනින් ස්ථිර කිරීමේ වැඩපිළිවෙල කරගෙන යයි නුදුරේදීම. ඉතින් සුබපතනවා කාලයක් තිස්සේ දින වැටුප් ලැබමින් අනියම් සේවකයන් ලෙස සේවය කරපු හැමෝටම ඉතින් ඔන්න ඔයාලටත් මාසික වැටුපක් ලබන ඒ වගේම විශ්‍රාම වැටුප් ලබන ස්ථිරපත් වීම ලැබිය හැකි. ඒ වගේම අනිත් අයට සේවා අර්ථ සාධක අරමුදල යටතේ ප්‍රතිලාභ ලැබෙන විදියට ස්ථිරපත් වීම ලැබෙන්න පුළුවන්. හුඟක් අයට නම් ඒ කියන්නේ සේවා අර්ථ සාධක අරමුදලෙන් ගෙවීම් කරන ආයතන වලට ඔවුන් කොන්ත්‍රාත් පදන මත හිටියත් ඒවා ගලපලා යවලා තියෙනවා. ඒ නිසා ඒ අර්ථ සාධක අරමුදලට ඔබ දායක වෙලා තියෙන්නේ. ඉතින් හොඳයි. තවදුරටත් මේ පිළිබඳව දැනුවත් වූවහම ඔබට දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සුබ ලකුණක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් හිටියා වගේම ඉවසලා ඉන්න. නුදුරේදීම ඔබට පුළුවන් ස්ථිරපත් වීම ලබා ගන්න. ඔබ සේවය කරපු ඒ නිලයේම ඔබ සේවය කරගෙන යන මේ නිලයේම ස්ථිරපත් වීම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ රජයෙන් නිකුත් කරන චක්‍රලේඛ පිළිබඳව දැනුවත් වීම සඳහා ඔබ දැනුවත් කරන්න අපි සදී පැහැදී ඉන්නවා. ඉතින් අලුත් චක්‍රලේඛයක් ආපු ගමන් අපි ඔයාලව ඒ විදිහට දැනුවත් කරනවා කොහොමද මේකේ කටයුතු වෙන්නේ කියලා. ඉතින් ගිහිල්ලා එන්නම් සියලුම දෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම.